ඉතින් ඔයාලා හැමෝම ගොඩක් හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් ඔන්න අදත් ලස්සන බ්ලොග් එකක් අරන් ආවා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. දැන්ටමත් දන්නවනේ ඉතින් ඔයාලා මොකද්ද මේ බ්ලොග් එක කියලා. අද වෙසක් බ්ලොග් එකේ part 2 එක තමයි අරගෙන ආවේ. අද වෙසක් පොහොය දවස මං කලින් බ්ලොග් එකේ කිව්වා අදත් වැඩ ටිකක් තියෙනවා කියලා. ඉතින් ඔන්න අපි දැන් සැලොන් එකට යන ගමන් තමයි ඉන්නේ. පේනවා පිස්සන් කොටුව වගේ. ඉතින් අපි ඊට කලින් දවසේ වැඩ කරලා එහෙමම තියලා ගියා. මොකද ඉතින් වෙසක් පොහොය දවසේ උදේ එන නිසා. ඔක්කොටම කලින් ඉතින් කාලේ ඉන්න ඕනේනේ. අපි දෙන්න යනවා ඉස්සරහා කඩේට මොන හරි ගන්න. මොකද කෑම කඩේ එතන වහලාද. මේ අපි ඉතින් බනිස් එකකුයි කිරි පැකට් එකකුයි ගන්නවා කියලා හිතුවා. මම ඉතින් එතනත් කඩේ එක්කෙනත් ලස්සන වෙසක් කූඩුවක් මේ අලවන්න තමයි දැන් ඉන්නේ. ඉතින් ඒකට පොඩි හෙල්ප් එකක් දෙන්න ඕනේ. ඔන්න ඉතින් අපි දැන් කෑම අරගෙන ඉක්මනටම කාලා වැඩේ පටන් ගමු. ඔන්න දැන් මන් රැලි ටිකක් කැපුවා. මේ රතුයි නිල් ඔහොම ටිකක් කපලා තියෙන්නේ. ඉතින් දැන් ඒ ටික ඉක්මනට අලව ගන්නත් ඕනි. ඔන්න දැන් කූඩු අලවන ගමන් ඉන්නේ. ඉතින් ඔයාලා මොකද කරන්නේ? ඔයාලත් කූඩු අලවල ඉවරද? අලවනවද? කොහොමද? ඔන්න කියලා කමෙන්ට් එකක් දාන්න. හරිද? මේ අපි දැන් කූඩු අලවන ගමන් ඉන්නේ. තව ටිකක් තියෙනවා. මේ කූඩු ටික අලවල ඉවරයි. උඩ කොටස් ටික. දැන් රැලි ටික තමයි මේ අලවන්න තියෙන්නේ. ඊට පස්සේ ලයිට් දාන්න තියෙනවා. ඉතින් ඔය වැඩ ගොඩාක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න අපි අද මොනවද කරන්න කියලා. අද පොය දවසනේ. අද පොය කියන්නේ අද වෙසක් දවසේ එනකොට පොය මං හිතන්නේ නැද්ද අනේ මන්ද කොහොමද දන්නේ මේ හරි. ඉතින් මේ මං එක එකතු වෙලා ඉන්න මගේ ලස්සන කූඩු ටික බලන්න. ඔන්න ඉතින් දැන් අපි රැලි ටික මේ කූඩු වලට සෙට් කරන ගමන් ඉන්නේ. බලන්නකෝ ඉතින් අපේ කූඩු ටිකේ ලස්සන මට නම් මාරම ආසයි මෙහෙම දකින්නකොට. මේ මොකද මං කලින් වීඩියෝ එකේ කිව්වා මම වෙසක් වලට මාරම ආසයි. ගොඩාක් කූඩු හදලා කූඩු ගොඩක් එල්ලලා ලයිට් දාලා එහෙම කරන්න ඒව බලන්න මාරම ආසයි. ඉතින් මේ ටික දැක්කම මට පුදුම තරම් ආසයි. මාර ලස්සනයි ඒ ටික. ඉතින් ඔන්න ඔයාලත් කමෙන්ට් එකක් දාන්න අපේ කූඩු ටික ලස්සනයිද කියලා. හරිද? ඉතින් මේ පාර වැඩිය ලයිට් දැම්මෙත් නෑ වැස්ස නිසා. හවසට වහිනවනේ. හරි ඉතින් එන්නකෝ අපිත් එක්ක කූඩු ටික එල්ලන්න යන්න. ඔන්න ඉතින් මේ පාර අපි හිතුවා ඔය දැන් ඔතන පේන ස්ලැබ් එක යට පොඩි කොටසේ කූඩු ටික දිගට එල්ලනවායි කියලා. මේ දැන් ඉතින් මේ අයියා ඉටිකොලේකුත් දාලා බැලුවා ඒත් කෝකටත්. ඊළඟට අපිට හිතන ඉටිකොලේ දාන්න නැතුව තියෙනකොට ගොඩාක් ලස්සනයි කියලා. ඒකින්ද අපි හිතුවා මේ ඔය දිගට එල්ලනවායි කියලා. අපි ගිය පාර මේ එල්ලලා තිබ්බේ මේ ඔය ගේට්ටුවට මේ ලණු ඇදලා ඒ ලණු වල මේ ඉතින් අපි හිතුවා මේ පාර එහෙම කරන්නේ නැහැ කියලා. මේ අන්තිමට ඉතින් බලන්නකෝ ඔයාලා අපි කූඩු ටික එළුවට පස්සේ කොහොමද ලස්සන කියලා. ඔයාලා දැක්කද ඉස්සරහින් ලොකු කූඩුවක්. ඉතින් ඒක තමයි අර මං කිව්වේ හෙල්ප් එකක් දෙන්න ඕනේ කියලා කඩේ එක්කෙනාට. අන්නේ එයාගේ කූඩුවේ තමයි එයා මේ පාර ලොකු කූඩුවක් තමයි මේ ඇලෙව්වේ. හරි ඉතින් අපි දැන් තාම ඉතින් කූඩු ටික එල්ලන ගමන් ඉතින් දැන් ඉක්මනටම කූඩු ටික එල්ලලා ලයිට් දාලා ඔක්කොම කරලා දැන් ගෙදර යන්න ඕනි ඉක්මනටම මොකද අවසර දන්සල් යන්නත් එපෙයි ළමයි. ඕනේ ඉතින් අපි සැලොන් එකේ ඉඳන් එනකොටම පල්ලිය ළඟදී අපිට හම්බුණා මේ සරුවත් දන්සලක් මේ ඒක හොඳයි පැණි රස නැහැ ගොඩක්. ඊට පස්සේ ඉතින් ගෙවල් ළඟ සවුදන්සලා තිබ්බේ ඒකත් බීලා තමයි අපි ගෙදර ආයේ. දැන් ඉතින් ඔන්න අපි වොෂ් එකක් දාගෙන චුට්ටක් වෙලා ඉඳලා දැන් සැලොන් එකට ආයෙම යන්න තමයි හදන්නේ. ඒ යන අතරමඟදීත් අපිට දන්සලක් හම්බුණා ළමයි. ඉතින් ඔන්න දන්සලටත් ඉඳලා එන්නකෝ අපිත් එක්ක යන්න.
ඔන්න ඉතින් අපිට එතනින් සීනි සම්බල් පාන් දන්සලක් හම්බුණා. ඉතින් ඒකත් අරගෙන තමයි දැන් අපි මේ සැලුන් එකට යන්න හදන්නේ. දැන් සැලුන් එක ළඟයි. ඉතින් සැලුන් එක ළඟ ඉඳලා කූඩු වලට මේ ලයිට් ටික ඒව ලයිට් දාලා ඔක්කොම කරලා අපි යනවා සැලුන් එක ළඟම තියෙනවා ෆලූඩ දන්සලක් තමයි. ඉතින් ඒකටත් යන්න ඕනේ. ඉතින් දන්සල් ගොඩාක් තියෙනවා ළමයි. අපි මාරම ආසයි නේද වෙසක් එකට. ඉතින් මමත් ආසයි, ඔයාලත් ආසයි නේද? අපේ රටේ තමයි මෙහෙම නොමිලේ කෑම. ඒ කියන්නේ මේ වගේ දන්සල් ගොඩාක් දෙන රට මං වෙන එහෙම වැඩිය දැකලා නැහැ. ගොඩක් කට්ටිය ඒක කියනවා. ඉතින් දැන් නම් ඔය මේ අපේ ලංකාවේ ගොඩාක් කට්ටිය පිට රටවල ගිහිල්ලා ඉතින් ඔහොම දෙන ඒවත් තියෙනවා. ඉතින් මේ හරි ඉතින් මම නම් වෙසක් වලට මාරම ආසයි. ඔන්න අර මං කියපු ෆලුඩා දන්සලට ඇවිල්ලා තමයි ඉන්නේ. මාරම රසයි ළමයි. මාරම රසයි. ඉතින් ඔන්න අපි ඒකත් බීලා සැලුන් එකට ආවා. මේ තියෙන්නේ අපේ පුංචි වෙසක් එකට අපි සැලුන් එක සරසපු විදිහ. මේ ඉතින් පාලින් කමෙන්ට් එකක් දාන්න ලස්සනයිද කියලා. මේ පාර ගොඩාක් ඉතින් සැරසුවේ නැහැ ලයිට් දාලා වැස්ස නිසා. ඊළඟට අපි යනවා මහරගමට. බලන්නකො මහරගම මාර ලස්සනට ලයිට් ගොඩාක් දාලා ලස්සනට සැරසලා තිබ්බා. අපිට තොරණ බලන්න නම් උනේ නැහැ. මොකද මේ ඒක පටන් අරන් තිබ්බේ නැහැ පළවෙනි දවසේ අපි යනකොට. මේ ටිකක් මම හිතන්නේ පාරක් වෙලා පටන් ගත්තේ. අපි ඉතින් එතන තිබ්බ කූඩු ටිකක් බැලුවා. මේ එක එක ඉස්කෝලවලිනුත් මේ චිත්‍ර ඇඳලා චිත්‍ර දාලා තිබ්බා. මේ කූඩුත් එක එක ඉස්කෝලවලින් තමයි හදලා තිබ්බේ. මාරම ලස්සනයි. මේ ඉතින් අපි ඔහොමම ওই දිගට ඒ ටිකත් බලාගෙන අපි ආවා පමුණුවේ මෙතන මේ බත් දන්සලට. ඉතින් අපි දැන් මේ ඉන්නේ අම්මලා එනකන්. ඉතින් ඒකත් අරගෙන අපි ඊට පස්සේ ගෙදර ගියා. මේත් අපිට දන්සලක් හම්බුණා. මේ සුප් දන්සල. ඉතින් ඒකට හිටියා. මේ රෑ අපිට හම්බුණා මේ අයිස්ක්‍රීම්. ඉතින් ඔන්න මේ තවත් අයිස්ක්‍රීම් දන්සලක මේ තියෙන්නේ තවත් අපි ලස්සන බලපු කූඩුවක්. මාර ලස්සනයි ඒකත්. මේ දිගටම තියෙන්නේ කූඩු ටිකක්. ඉතින් බලන්නකෝ අපි බලපු කූඩු ලස්සනයිද කියලා. ඉතින් මේ දෙවැනි දවසේ අපි ගියපු දන්සල් වල ෆොටෝස් ටිකක් තමයි මම මේ ඔයාලට දැම්මේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ වෙසක් පොහොය දවස ගෙවුනේ. වෙසක් පොහොය දවසයි ඊට පස්සේ දවසයි. ඉතින් හරිම ලස්සන මතක ගොඩක් එකතු කරගත්තු දවස් දෙකක්. මේ ඉතින් අපි බලමු පොසොන් එකටත් අපි කොහෙද යන්නේ කොහොමද මොනවද කරන්නේ කියලා බලමු. ඉතින් තවත් අලුත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. අමතක නොකර මගේ channel එකත් subscribe කරන්න. ඉතින් අලුතින් එකතු වෙන යාළුවෙක් ඉන්නවා නම් ඔන්න එයාලත් දැම්මම subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඉතින් ඔන්න මං අලුතින් එකතු වෙන යාළුවෙක්ට නම් ඔන්න කියන්නම් මම චතු. ඉතින් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙලා දිගටම ඉන්න කියලා මං ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ගිහිල්ලා එන්නම්. පරිස්සමෙන් ඉන්න. bye.